අපි හැමෝම රෝගීන් කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? කායික රෝග විතරක් නෙවෙයි, අපේ හිත ඇතුලේ තියෙන ලෝභය, ද්වේෂය සහ මෝහය කියන කෙලෙස් රෝග ගැනයි මම මේ කියන්නේ. මේ රෝගය සුව කරන්න පුළුවන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම වෙදදුරාණන් වහන්සේටයි අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එකෝමතික කාලෙක මුළු ලෝකයටම දරුණු වසංගතයක් පැතිර ගියා. ඒ කාලේ හිටපු එක දක්ෂ වෛද්‍යවරයෙක් මේ රෝගයට අතිශය සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගත්තා. ඔහු Taman හමුවට ආපු හැම මිනිස්සෙක්වම ඒ බෙහෙත් ලබා දීලා සුවපත් කළා. කාලය ගිවි ගියා. මේ මහා වෙදදුරාණන් මිය ගියේ Taman සොයාගත් ඒ අගනා බෙහෙත් වට්ටෝරුව සහ එය පරිහරණය කරන විදිය අනාගත පරපුර විනුවෙන් පැහැදිලිව සටහන් කරලා තබමින්. නමුත් වුණේ මොකද්ද? නැවතත් ඒ රෝගය මිනිස්සුන්ට වැළදුනා. හැබැයි ඒ වෙලාවේ මිනිස්සු කලේ අර වෙදදුරාගේ පිළිරුවක් හදලා ඒකට වන්දනාමාන කරපු එකයි. දිනපතාම අර බෙහෙත් වට්ටෝරුව කටපාඩමින් කියවුවා. පූජාවන් පැවැත්තුවා. ඒත් රෝගය සුව වුණේ නැහැ. ඇයි ඒ? ඔවුන් වට්ටෝරුව කියවුවා මිසක් ඒ බෙහෙත බීවේ නැහැ. අද අපිට වෙලා තින්නෙත් මේ දෙමයි. බුදුරජාණන් වහන්සේ අපේ කෙලෙස් රෝග නසන්න උතුම් ධර්මය කියන ඖෂධය දේශනා කළා. ඒත් අද අපි කරන්නේ බුදු පිළිම වන්දනා කරමින්, බුදු බණ කටපාඩමින් සජ්ජායනා කරමින් ඉන්න එක විතරයි. ධර්මය ජීවිතයට එකතු කරගන්නේ නැතුව, ඒ කියන මග යන්නේ නැතුව අපේ සිතේ තියෙන අසහනය සහ දුක කවදාවත් සුව වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අක්ඛාතාරෝ තථාගතා කියලයි. ඒ කියන්නේ තථාගතයන් වහන්සේලා කරන්නේ මග කියා දීම පමණයි. ඒ මග ගමන් කරලා සුවපත් වෙන්න ඕනේ ඔබමයි. ඒ නිසා බෙහෙත් වට්ටෝරුව වන්දනා කරන්නේ නැතුව ඒ බෙහෙත භාවිතා කරන්න. ධර්මය ජීවිතයට ගලපා ගන්න. නියම සුවය ලැබෙන්නේ එතකොටයි. තෙරුවන් සරණයි.